හයි ගයිස් ඔන්න අදත් මම බ්ලොග් එකක් කරගෙන ආවා. ඉතින් අද මගේ හෙයා කලෙක් කරන්න යන්නේ මම මගේ බෙස්ටියේ සරවන්නකට ඇවිල්ලා තියෙන්නේ කොටාව තමයි තියෙන්නේ. ඉතින් ඉන්නේ යා තමයි මුලින්ම පටන් ගත්තේ අයිබ්‍රෝස් වලින්. අයිබ්‍රෝස් ෆුල් ෆේස් එකම අයිබ්‍රෝස් හදනවා. හදලා ඉවරලා තමයි හෙයා එකේ වැඩේට යන්නේ. ඉතින් මම හරියට අයිබ්‍රෝස් කපන්න ඉන්නෙත් නැහැ. හිනා වෙවි පිස්සුරට තමයි අපි දෙන්න වැඩ ටික කරන්නේ. බලන්න පේන ඇති මේක දකිද්දි පුදු වදයක් දෙන්න මම. මේ තියන්නේ අයිබ්‍රෝ ටික හැදුවට පස්සේ මම ලස්සනයිද කියන්න බලන්න අයිබ්‍රෝස් හදලා. බතලේ බතලේ yes බතලේ yes ඒ මම කිව්ව වෙලාවට ඇත්තනේ නෑ නේ බතල වෙලානේ ගයිස් මම කිව්ව බතලයි කියලා. ඉතින් පිළිගන්න දැන් බොරුවට කැට්ටුයි කියලා කියන්නේ බොරුවට ගන්න එපා ඇති. මේ මම ඇවිල්ලා ඉන්නේ දැන් බතල වැඩක්. බතලය ඇවිල්ලා මගේ මේ අයිබ්‍රෝ හදුවා. කොණ්ඩේ කපන්නයි දැන් යන්නේ. කපනවද නෑ කපන්නේ හෙලෝ කපන්නේ කොණ්ඩේ කපන්නේ වැරදි සොරි කට් මේ කොණ්ඩේ කලර් කරන්න යන්නේ. හරිද පොඩ්ඩක් ගණන් ගන්න එපා. අපි දෙන්නටම ට්‍රැක් හරිද. මගේ අනිත් ට්‍රැක් පීපල් බලාගන්න බලා මින් මගේ අනිත් ට්‍රැක්. හරි මගේ සැලොන් එක කස්ටිය බලාගන්න. මේ මාරම ලස්සන මේ ලයිට් ටික හරි. හැබැයි ලස්සන ගෑල්ලා මයිටියක් ඉන්නවා ඔයාලට බලන්න. කන්ටැක්ට් නම්බර් උනා කියන්න. ඔයාලට මේ ඇඟිලි සුදු කරගන්න පුළුවන් කකුල් වල. මෙතෙන්ට ඇවිල්ලා තව මොනවද කරගන්න බලා ටීවී බලන්න බලන්න මේ කාටුන් එක බලන්න බලන්න මේ ඊට පස්සේ මේ ඉන්නව බලන්න මේ ඉන්නේ තමයි මේ ඉන්නේ අයිතිකාරය. මේ ඉන්නේ මගේ අතිජාත මිතුරා ට්‍රැක් පීපල් 2 බතලයා. ඒ වගේම තියෙන බෝතල් කන්නඩි දෙක. බෝතල් නෑ ඕක. මයි කන්නඩි දෙක උස්සලා ඊට හොර ගෙඩියා. හරිද මෙයාගේ මේ මෙව්වා එක මොනවද මේවෙන් තමයි අපි කැල්ලමයි ලස්සන වෙන්නේ. අර කුප්පි යූස් කරලා තමයි අපි ලස්සන වෙන්නේ. හරිද මේ කුප්පි මත රඳා පවතින ලස්සනක් තමයි අපේ තියෙන්නේ. මේ සැලොන් එකේ තව තියෙනවා. මේ අහ පැත්තට යන්න පුළුවන්ද පිළිසිදුද? නෑ මේ පැත්ත පොඩ්ඩක් මේව කරා. ඒ වගේම මේ මේ අයිටම් ටික මං ගෙනාවා. හරිද ඒ ටික ඒක අපි තියමු. අපි කන්න යන්නේ හිච්චි කප් කේක් තියෙනවා. හරිද මේ බලන්න මේ කප් කේක් එකේ චූටි සුදු නෝනා කප් කේක් එකක් ගන්න. ඒකම අරු හලෝ හැපි බර්ත්ඩේ සුදු නෝනා. thank you. අනේ බලන්න මේක චූටි. ඒක මේ දෑතර හරි චූටි. බලන්න මේක ඒක බන් එක ඒ කියන්නේ ස්පන්ච් එකක් තමයි. ඕ ඒක ඔබන් මිරි කන්න බලන්න පොඩ්ඩක්. එපාද? අර මිරි කන්න එපා. මිරි කන්න එපා. ක්‍රීම් බනිස්සයක් ගත්ත ඒක නිකන් අඤ්ඤ කොරොන්සන් වෙලා තියෙන හිතන්න එපා. දැන් සන් ක්‍රෂ් ගත්ත මේක මාර රහයි. කව් කරලා යා. නෑ මොන හෙලෝ. අනේ හායි අපි දැන් රස විඳින්න යන්නේ. අපි රස විඳිලා හම්බෙන්නේ. කන්න යන්නේ. මොකද කාලා ඉන්න ඕනේ. ඔයාලා දන්නවා අපි කන මිනිස්සු. අර බලන්න කන්න. රස කියන්නේ. හොයද අනේ පෙරේත කාගෙතක අපි කාලා හම්බෙන්න. ඉතින් මේක තමයි මගේ බෙස්ටියේ සැලොන් එක. සැලොන් එක තියෙන්නේ කොට්ටාවේ පිංගේන හන්දියේ කිමෝ කිට්ස් එක ළඟ. ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් ආ කෝල් එකක් මගේ අතරතුර සැලොන් එකේ පොඩි වීඩියෝ එකක් ගත්තා. ඔයගලන්ට පෙන්නන්න. ලස්සනයිද බලන්න. මේ තියෙන්නේ මගේ හෙයා කලර් එක. මේකේ කර්න් එක තමයි ඒකේ මැජෙන්ඩ් එක තමයි මම ගත්තේ. මේකේ ප්‍රයිස් එකත් මම දාලා තියෙනවා ඔයගලන්ට ලේසි වෙන්න ඕන නම්. ඉතින් මේ කලර් එක තමයි මම අද දාන්නේ. දැම්මට පස්සේ මාර ලස්සනට අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ? කියන්නකෝ ටීචර්. කතුර කපනවද? කොණ්ඩේ කපන්නේ? එතනට කපන. අනේ කොණ්ඩේ කපන්න බෑ. කියන්න මොකද කරන්නේ? අපි දැන් යන්නේ කලර් එකක් දාන්නයි. ඔව් මම ඔහොම කෙනෙකුත් කරනවද? yes. අපේ මිනිස්සුන්ට බනි. එහෙම නෑ සුදු රෝණ. ඔයාලට බය වෙන්න බා අතල්ලගේ. අයියෝ. ඔයාලට අතල්ලගේ ඇවිල්ලා පස්සේ තියන්න බා ෆෝන් එක වැඩ කරගන්න පුළුවන්. දැන් අපි මොකද කරන්න යන්නේ? කරන්නේ අනේ කලර් එකක්. කලර් එකක් දාන්න ඕ සෝරි.
ලස්සනම ලස්සන hair color එකක් තමයි අපි දාන්න යන්නේ. Yeah. ඉතින් ඔව්. ඔයාලට පුළුවන් සැලොන් ඉෂාරකට ඇවිල්ලා මෙන්න මේ වගේ ලස්සන hair color එකක් කරගන්න. Yeah. It's like this. अब पोस्ट නෑනේ. अब පොලොස් නේ. පොලොස්. Yeah. ඔයාලට පුළුවන් මෙන්න මේ යුවතියගෙන් මේ වැඩේ කරගන්න ඇවිල්ලා මේ යුවතියගේ නම ඉෂාරා. ඔයාලා දන්නේ නැත්නම් මං නම් කියන්නේ ඉෂෝ කියලා මට බෑ ඔය මගේ මං කියන්න එහෙම ඉතින් සම්පූර්ණ නම කියන්න බෑ. ඔව් සම්පූර්ණම කියන්න බෑ. ඉතින් ඇයි කියන්න බැරි? හරි ඕකේ මේ ඉතින් එහෙම තමයි ඔයාලා කැමති නමක් කියන්න බතල කිව්වත් කමක් නැහැ. මොකද මගේ බෙස්ටිනේ. අවුලක් නැහැ. එල හරිද? මට වඩා බතල වෙනවා. නෑ ඉන්නෝක මනින්න. ඔබ මේ මට අගිසි චුට්ටක් කපන්න පුළුවන්ද? කපන්න අගිසි චුට්ටක් කපු මිස් කියන්න එපා. හෙලෝ මිස් කරනවා හරිද? ස්ටෝරි කොහොමද? ඔය අඟලක් කපලා ඔය කොණ්ඩේ බෙල්ල ගාවම කපලා දානවා. ඒවා ඒ දැන් බෙල්ල ළඟට කපලාට පස්සේ මේ ආයෙ වැවිලා තියෙන්නේ. ඕ කරලා දැන් මේ අපි ආයෙ කලයක දාන්න යන්නේ. හරි කලයක දාලා ඒ දාන අතරතුර මම වීඩියෝ ටිකක් ගත්තොත් දාන්න. මේකට ගන්න බෑ. මම මරන්න යන්නේ දැන්. මම මැරුන් නැති වුණොත් ඉපදිලා හිටියොත් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ ඊළඟ කොටසේ. සමාවෙන්න. මොකද නම වගේ? ඉසු. නම්බර එක කියන්නේ ඉසු? 076 318 51 45. 45 හොඳේ. හිමීට මැසේජ් එකක් දාන්න. මේ වෙනේවට දාන්න බෑ බැඳලා ඉන්නේ හරි. ඔයාලගේ වයිෆ්ට වෙන්න වයිෆ්ට වගේම වගේ ළමයින්ට වෙන්නලා ඉන්න නෙවෙයි ළමයි. ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් ඔක්කොම මේ වැටික් කරගන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා කිසි ප්‍රශ්නයක් සැලොන් ඉෂාරකට. ඔව්. ආතල් ගන්නත් පුළුවන්. ඔව්. ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ කරන දේ. මේ කටු ගහනවා. රෙදි වලට ගහන්න යන්නේ. රෙදි වලට දාන්න යන්නේ. ඉතින් කුජීතනේ කටු ගැවුවා. පොඩි බබේ. අනේ මම පොඩි බබෙක් තමයි මේ බේබි හෑන්ඩ් තියෙන්නේ මට. Oh my god. ඔව්. ඒක නම් ඇත්ත. යන්නේ. ඒ කාලා දැන් බඩත් පිරලා. අපි ඊළඟ ස්ටෙප් එකෙන් හම්බෙමු. අපි මොනවාද මේ කරන්නද? කරන්නේ බ්ලීචින් එක ඇප්ලයි කරලා තියෙන්නේ. දැන් ඒක මොකද්ද වෙන්න ඕනේ? ඒක අපිට වයිට් කලර් එකට හුරු කලර් එකක් ගන්න ඕනේ. මොකද කොණ්ඩේ කෑලි ටිකද? ඔව්. මගේ හිස කෙස් ටික සුදු පාට වර්ණයට වර්ණගත කරන්න යන්නේ. ඊටමත් කුරිරු ලෙස. හරිද? මම මේ දැන් බේක් එකට දානවා මේ ඔයාලට පෙන්වන්න බෑ මොකද ඒක මේ හොඳ නැහැ YouTube එකට දාන්න. ඒකින්ද මේ බේක් එකේ සීන් එක දාන්න නැහැ. මොකද මේ මම පිච්චුනොත් එහෙම ඒකත් වදිනවනේ. ඒකයි. මේ පුච්චනවනේ. සුදුනන පුච්චන එලා. මේ බාර ලයින් දෙකකුත් දැම්ම මෙතන ඉස්සරහා. මොකද ඒක ෆේඩ් වෙලානේ තියෙන්නේ. ඒක ආයේ දැම්මා. මම අනිත් ෆෝන් එකේ charger එක ගහුවා මේකෙන් රෙකෝඩ් ටිකක් ගන්නවා. ඒක ලේසි. හායි. අපි ඊට පස්සේ නානවනේ. yes. අපි කිව්වේ නෑනේ මමනේ නාන්නේ. මම නාලා ආවේ හරිද? මං උදේ නාලා ආවේ. හරිද? මම නාලා ආවේ. නාලා ආවේ. දැන් මෙතන ආයේ නාවනවලු. ඔයාලටත් එන්න සැලොන් එකට ඇවිල්ලා නා ගන්න ඕනයි. නා ගන්න නාන්න නැති ඔය ගඳේ ඉන්නවනම් ගෙදර එක්කගෙන එන්න. මේ බොරුවට මේ මොන හරි දෙන්නම් කියලා. ඕ ලොසින්ජර් දෙනවා කියලා එක්කන් ඇවිල්ලා නා ගන්න. නාලා ගෙන යන්න පුළුවන්. නේ? yes. අපි නාද්දි හම්බෙමු. අපි නානා යන්නේ. අපි කිව්ව මම. බාන මාගේ කොණ්ඩේ ඔයාලට නාවල පෙන්නන්න. හරිද? නාවනවා මම. වව් ඒ කලර් එක. ඔයාලට පේනවා? අර බාල් තුඩු පාට වෙනවා. ගන්න බෑ. මෙයා කරන්නේ අම්මට සිරි පේන්නන්නේ කොහොමද? හායි. ඔයාලට බෙස්ටි කෙනෙක් නැත්තම් බෙස්ටි කෙනෙක් හොයාගන්න. මෙයාත් කවුලක් නෑ මේ. හැබැයි මගේ පොසිෂන් එක ගන්න එන්න එපා. මොකද මම බෙස්ටි. මේ වගේ කොණ්ඩේ හොදගන්න එන්න පුළුවන් කම්මැලිකමට.
හරිද? සුපිරිදී. තනියෙන් මේ කොණ්ඩේ හොදලා එපා වෙලා තියෙන එක. හොදලා ගන්න. හායි. හායි මගේ. මම නේද කරන්නේ බලන්න අනේ මම කොණ්ඩේ පිහදානවා. බ්ලීච් කරලා තියෙනවා. ඔව් බ්ලීච් කරලා තියෙන්නේ. දැන් නෑවා හරිද? නාලා කොණ්ඩේ වේලනවා. වේලනවා කියපියා. තවඩියක් කරන්න සුදුරෝන. හෙන සනීපයක් තියෙනවා. ඔයාලට මේ වගේ කොණ්ඩේ වේල ගන්න ඕන නම් එන්න. මම කියන්නේ. ඔය හැමදේම කරනවා ඇත්තමයි. මොනවද නොකරන්නේ නේ? yes ඔව් අර බලන්න දිගේ සනීපයක් අප්පා. ඊවි නවයි කොණ්ඩේ. ඊවි මට ඊ කාලේ එකක් ලස්සනට දියේ. නේමි? කාලෙකට සුදු කරන්න ඕනේ. නෑ තනි සුදු කෑලි කෑලි සුදු ඊගේ මාල් ලක්ෂණ. වව් hair එක. ඔයාලා මොකද කියන්නේ pink color තියන්නද මේ color එක තියන්නද? foreign look එකක් එනවා. ඊග ලස්සනයි නේ? මේ බ්ලීච් කරලා ලුක් එක. මම ලංකාවේ මිනිස්සෙක් නෙමෙයි. ඊකට ඇදිලාද? මං කොහොමද කොණ්ඩේ පීරන්නේ නැහැ ඔයාලා දන්නවද? අනේ නෑ. ගඳ නෑ. අපි සින්දුවක් අහගෙන ආතර් එකේ කොණ්ඩේ පීරනවා. ඔයාලා දෙන්න. චිල්ලි. පීර ගන්න. කොණ්ඩේ. චිල් එකේ කොණ්ඩේ පීරන. බුදු අබ්බෝ වඩලා. අද නම් බඩ රිදෙනවා hina වෙලා. ඔයාලා දන්නේ මීට වැඩි ගොඩක් දේවල් එනවා මෙතන. හරිද? අපි ඒවා එච්චර කැමරා කාචයට ගන්න නැහැ මොකද? දෙන්නේ නැහැ මොකද එක එච්චරටම ඔයාලට අමාරු වෙනවා. ඔයගොල්ලෝ විඳ දරා ගන්න බැරි වෙනවා. ඕ. අනේ බංගාදේ. මම මැරෙනවා සුදු නෝනා මේක දැකලා. වව්. අර ඉන්නේ මේ කලයක දාපු මගේ සුන්දරිය මගේ හෙලිය බලන්න කියුට් එකට ඉන්න හැටි. ඒ ලස්සනයි. ගයිස් මේ හෙයා දෙකට මම පිස්සු ඇරලා ඉන්නේ. මේ හෙයා කලයක තියාගන්න පුළුවන් මම මාර මාසෙයි මොනා ගන්නද ඉතින් අපි වෙනස් කරන්න වෙනවා. ගයිස් මේ කොණ්ඩේ බලන්න. මම මේකට පෙරේතෙක් වෙලා ඉන්නේ. අපිට තියාගන්න දෙන්නේ. නෑ අපි දැන් රෝස පාට දාන්න එපා. එන දුකයි යාළුවේ මේ හෙන සෙම්සී එක ලස්සනයි නේ. ඒක ලස්සනයි. අයි මම මේ ඒක තමයි. සලන් ඉෂාර ඉන්නේ නැතුව මේව කරන්න බෑ. ඔයාලටත් සමා වෙන ඔයාලටත් මේ වගේ ලස්සන හිසක කල බග ගන්න ඕන මෙහෙට එන්න. ඕකේ. වානික ලස්සනයි. මොකද කරන්නේ සුදු නෝනා? මම දැන් කලර් එක දාන්න රෙඩි ඔව්. වෙන ගමන් මෙයා මෙහෙමයි කලර් එක දාන රෙඩි වෙන ගමන් මම පොඩි හෑර් ස්ටයිල් එක දැක්කා. look at this. ඒට සීන් එකක් තියෙනවා. මේ බලන්න look at this. ඉංගොඩා ලයිට් කරගෙන. මලක් ගැහුවා. දැන් අපි යන්නේ ඔපරේෂන් තියටර් එකට. බෙලමිට. අර මේක අදින්න. අර මේක අදින්න. ඔන්න ඔහම අදින්න. ඇයි ඔපරේෂන් කරන්න අදින්න? මම මරන්න යන්නේ යාළුවේ. ඔයාලට අවසන් කැමැත්ත කලයකින් මරන්න යන්නේ. ඒ වුණාට මේ කලයකට මම පට්ට පෙරීතකමක් ඇති වෙලා තියෙනවා. ඒ වුණාට ඒ කලර් එක දෙන්න. අනේ ඒනොට කවදා හරි මෙහෙම එකක් තියාගන්න ටික කාලයක් කරක. ඒක ලස්සනයි අනේ. අපි දැන් මොකද්ද කොණ්ඩ කෙස් ගහෙන් ගහට පාට කරනවා. චොක් එකේ. අපි කරන්න යන්නේ මොකක්ද? කලයක. ගැම්මට ළමයි මේ කලයක කරන්නේ ගැම්ම අරගන්න ඕනේ හරිද? ගැම්ම නැතුව බෑ. යා පරාක්‍රම බහුව ගැම්ම අරගෙන පාට කරගන්න. ඉතින් දැන් ඔය පාට දානවද? ඔව්. අර මේ මෙතනකට ඕනේ නැද්ද ආයෙ? දැන් මේක දාලා දාන්න යාර. එකපාර ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ. මේක දාලා මේක දාගෙන ඉස්සෙල්ලා. guys කලර් එක apply කරලා තියෙන්නේ. මේ බලන්න. මීම තමයි කලර් එක තියෙන්නේ. කලර් එක dark කරලා තියෙන්නේ. මේක wash කරන්න ඕනේ apply කරනාට පස්සේ. ඊට පස්සේ හරි.
මට හයායක වශ් කරනගේ ඉඩකක් ගන්න බැරිවුණා. ඉතින් අපි වශ් කරලේ වෙල්ලා වේ දැන් කොන්්ඩේ බේරනවා කට වේරටකට ඔය පිස්සු දිකාර කියවරෝ වගේ වනත් දැපෙන ඉ අපි දෙල්ලා වේ විසුරටට ඉන්නකත්තමයි තියෙන්නේ. හායි කොල්ලෙ කලයක කරා ළමයි එන්න කලෙක් කරපු යුවතිය පැමිණෙන්න එන්නකෝ මේ බලන්නකො මේක ලස්සන මන්නිකං සාරිගප්පික් වගේ මට දැනේ නෑ මට සාරිගප්පික් වගේ දැනෙන්නේ මේ ඉන්න මගේ කවුද බෙස්ටි ආල්ගත් මේ වගේ බෙස්ටි කෙනෙක් ඕන්න කන්ටැක්ට් කරගන්න හැබැයි මෙයාව දෙන්නේ නෑ මෙයා මගේ මේ වගේ කලෙක් කොණ්ඩේ මෙහෙම දාන්න so good සැලොන් ඉෂාරකට එන්න. කොට්ටාව තියෙන්නේ ඔයාලට පිංගෙන් හන්දිය මෙතන ඉතින් පිංගෙන් හන්දිය මං එළියේ වීඩියෝ එකක් දාන්න ඔයාලට එතකොට එතන බලා ගන්න පුළුවන් කොට්ටාවට ඕන කින්නට ළඟ නේ yes wow it's so pretty මම ටික තමයි අපි දැන් කන්න යන්නේ කන වීඩියෝ එකක් දාන්නම් ඔයාලට අනිවාර්යෙන් කන වීඩියෝ එකක් මම දානවා එක භාෂාව අපේ ඉතින් අපි කමු මොකද බඩ කෑගහනවා බඩිගිනී කියලා අපි කමු කන ගමන් අපි කතා කරමු wow it's so good thank you love you වෙන දේවල් හිතන්න එපා hello අර බලන්න හරි අහිංසකයි යන්නේ අහිංසක රටක් වටේ අපි ඔක්තෝබර් 1 වෙනිදා ලෝකලා මදින්නේ සැමරුවා. ඔයාලා සැමරුවා නම් මැසේජ් එකක් දාන්න. මේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් දාන්න. යා. බලන්න යාළුවෝ වගේ එයා එකේ ලස්සන. ඔව්වෝ මුරට වැටෙනකොට මාරම ලස්සනක් තියෙනවා. ලස්සනයි නේද කියලා ඔයාලත් කමෙන්ට් එකක් දාන්නකෝ. Hello guys! ඔන්න ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන hair colors, hair cutting, ඕනම දෙයක් hair rebonding, straightening ඒ හැමදේම කරගන්න සැලොන් නිෂාරකට එන්න. ඉතින් 076 කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දාන්න. ඉතින් මගේ සැලොන් එක තියෙන්නේ කොට්ටාව පිංගෙන හන්දියේ. බත් එක ලියන්න යන්නේ. ලියන්න බත් එක. Yan lamay ni. Wow. Oh, that love. Wow. ගන්න මට හැමම get එක අපු විදිහට. ටයිට් වෙන්නේ නැහැ. Lihat. Wow, Rihanna. Wow. බත්තිගේ ලස්සන ඒකට අපි බීමත් ඇඩ් කරගන්නවා. බලන්න wow බත්තික කන්න යන්නේ කාලා හම්බෙන්න ආයි කිය කන්න යන්නේ කාලෙන්න ඉතින් ගයිස් අතට ඔච්චරයි මේක තමා ෆයිනල් ලුක් එක. ඔයාලා වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරලා ලයික් කරන්න යාළුවන්ටත් ෂෙයා කරන්න නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එක යනකම් බයි බයි.